හරි සුබ උදෑසනක් ඒ වගේම හැම දිනාගේම සියලු බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් අද මේ කතා කරන මාතෘකාව ඩොජි කැන්ඩල් විශේෂයක් ගැන. මේ ඩොජි කැන්ඩල් ගත්තම අපි දන්නවා ඩොජි කැන්ඩල් කිහිපයක් තියෙනවා. ඩ්‍රැගන් ෆ්ලයි ඩොජි, එතකොට ඩොජි කැන්ඩල්, එතකොට ලොන්ග් ලෙග් ඩොජි. දැන් ඔයගොල්ලන්ට ඒවා බලා ගන්න පුළුවන් ඕනනම් ඩොජි කැන්ඩල් ඩොජි කැන්ඩල් පැටර්න්ස් ගත්තාම මම මේ ඔක්කොම ඔයගලන්ට කියලා දෙලා තියෙනවා. රයිට්. ඉතින් ඒ ඔයගලන්ට මගේ මේ ප්ලේලිස්ට් එක බලා ගන්න පුළුවන්. ඒතකොට මේන්ලිම දැන් මම මෙතනම පැහැදිලි කරන්නම්. ඒතකොට මේන්ලිම අපිට මෙන්න මේ කැන්ඩල් තුන වැදගත්. ග්‍රේව් ස්ටෝන් ඩොජි. හරිද? කුරුසිය අනිත් පැත්ත වගේ ගහලා නිකන් ග්‍රේව් ස්ටෝන් ඩොජි එක මත තියන්න. ඒතකොට ඩ්‍රැගන් ෆ්ලයි ඩොජි කියන්නේ සාමාන්‍යයෙන් බත් කූරා වගේ හැඩයට වාට ඒක මත තියාපලා. ඒකම ලොන්ග් ලෙග් ඩොජි එක තමයි මෙතනින් අපි විශේෂයෙන්ම අද මේ ගන්න කැන්ඩල් එක. හරිද? රයිට්. ඒතකොට ග්‍රේව් ස්ටෝන් සහ වේවි ඩ්‍රැගන් ෆ්ලයි එක තමයි පැටලෙන්නේ. ඒක ග්‍රේව් ස්ටෝන් එක කුරුසිය අනිත් පැත්ත ගහලා වගේ ඩ්‍රැගන් ෆ්ලයි එක මත තියාගන්න බත් කූරාගේ හැඩය මත තියාගන්න. රයිට්. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් මාකට් වර්ග ගත්තාම දැන් ඩොජි කැන්ඩල් එකක් හැදුවාම ඩොජි කැන්ඩල් එක bearish වුණත් bullish වුණත් ඒක සාමාන්‍යයෙන් අපි සලකන්නේ මාකට් එක රිවර්ස් කරන්න පුළුවන් විදිහේ කැන්ඩල් එකක් විදියට. හරිද? එතකොට දැන් ඔයාලට පේනවා දැන් මෙතන ඇවිල්ලා තියෙන්නේ long lead ඩොජි එකක්. ඒතර ඒක මේ මාකට් එක රිවර්ස් වෙන්න ගොඩක් බලපාලා තියෙනවා. ඔයාලට පේනවා දැන් මෙතනින් පස්සේ මාකට් එක මොකද වෙලා තියෙන්නේ? රිවර්ස් වෙලා තියෙනවා. දැන් ඔතනින් ගත්තොත් දැන් ඩයිවර්ජන්ස් එකකුත් තියෙන අවස්ථාවක මේ වගේ ඩොජි එකක් එනවා කියන්නේ. හරිද? මේක ඇත්තටම හිඩන් බුලිෂ් ඩයිවර්ජන්ස් එක තමයි හිඩන් bearish ඩයිවර්ජන්ස් එක තියෙන්නේ. හරිද? ඉතින් හිඩන් bearish ඩයිවර්ජන්ස් එකත් එක්ක මේ ඩොජි එක එනවා කියන්නේ ළමයි එතනින් හොඳ ට්‍රේඩ් ඔපචුනිටි එකක් තියෙනවා අපිට ගන්න. හරිද? එතකොට ඔයාලට පේනවා දැන් මෙතන. හරිද? මෙතන ඩොජි කැන්ඩල් එකක් තියෙනවා. මෙතන මොකක්ද තියෙන්නේ? මෙතන තියෙන්නේ මොකක්ද? මේක ඩ්‍රැගන් ෆ්ලයි ඩොජි එකක් තියෙනවා. හරිද? හොඳට බැලුවොත් ඒක පේනවාට ඩ්‍රැගන් ෆ්ලයි ඩොජි එකක් එතන හටගෙන තියෙනවා. එතකොට මම කිව්වා ඒක බුලිෂ් වෙන් ඒ කියන්නේ දැන් මාකට් එකක ට්‍රෙන්ඩ් එක උඩදී ඒක බුලිෂ් වුණත් ඒ කියන්නේ bearish වුණත් වැඩගත් නැහැ. ඒකේ අයිඩියා ඒකේ ලක්ෂණය තමයි මාකට් එක රිවර්ස් වෙනවා කියන්නේ. ඒක bearish ගතිය වැඩි. හරිද? ඒකේ බුලිෂ් වුණත් bearish වුණත් ඒක bearish කැන්ඩල් එකක්. හරිද? රයිට්. එතකොට අපිට තව බලන්න පුළුවන් රයිට්. ඔහොම බලන් යද්දී අපිට මේ දැන් අතන කිව්වොත් දැන් bearish මාකට් එකේ තියුණ එකම පෙන්වන්න ඩොජි කැන්ඩල් මේ දැන් බලන්න මේ කැන්ඩල් එක. හරිද? දැන් මෙතන මොකද්ද කැන්ඩල් එක? එතනත් අපිට මේ ඩ්‍රැගන් ෆ්ලයි එකක් බලා ගන්න පුළුවන්. හරිද? මෙතනදී bearish වුණත් වැඩක් නැහැ, bullish වුණත් වැඩක් නැහැ. මාකට් එක රිවර්ස් වෙනවා, අප් වෙනවා. හරිද? මෙතනදී කැන්ඩල් එකේ පැටර්න් එක තමයි ඒ කියන්නේ මාකට් එක රිවර්ස් වෙනවනේ. ඒ කියන්නේ උඩට යන්නේ. හරිද? මෙතන bullish ගතිය වැඩි මේ කැන්ඩල් එකේ bearish වුණාට. හරිද? මේ දෙකම opposite. හරිද? මම කියේක තේරෙන්නේ නැති නේ. මේ බලන්න මේ දැන් මෙන්න මේ වගේ ඩොජි පැටර්න් එකක් ආවොත් ඒ කියන්නේ ඩොජි පැක් එකක්. දැන් මේක අපි ඩොජි පැක් එකක් කියලා කියනවා. එතකොට දැන් මෙතන බලන්න ලොන්ග් ලෙග් ඩොජි එකකුත් තියෙනවා. දැන් මේක ලං කරලා පෙන්නන්න ටිකක්. ගොඩක් අය මේවා දන්නේ නැහැ. හරිද? ගොඩක් අය මේ හරය දන්නේ නැහැ. ගොඩක් අය SMC පැත්තේ යනවා, CRT පැත්තට. හැබැයි මේ පොඩි දෙයක්වත් දන්නේ නැහැ. අර ලොකු දේවල් පස්සේ යනවා. ඉතින්ලා මේවා එකට ගන්න. දැන් මෙතන බලන්න හොඳට බලුත් හොඳ පොයින්ට් එක මෙතන. හොඳට අහගන්න. ලොන්ග් ලෙග් ඩොජි එකක් තියෙනවා මෙතන. හරිද? මෙතන තියෙනවා ඩ්‍රැගන් ෆ්ලයි එකක්. හරිද? ඩ්‍රැගන් ෆ්ලයි එකක් තියෙනවා මෙතන. දැන් මෙතන අපිට ගන්න පුළුවන් මේ ග්‍රේව් ස්ටෝන් එකක් විතර ගන්න පුළුවන්. හරිද? ග්‍රේව් ස්ටෝන් එකක් විතර බලන්න පුළුවන්. තව චුට්ටක් විතර වික් එකක් කොට තිබුණා මේ ග්‍රේව් ස්ටෝන් එක ගන්න පුළුවන්. හැබැයි ටෝටලි දෙන්න පුළුවන් මේක ග්‍රේව් ස්ටෝන් එක. මේක දෙන්න පුළුවන් අපිට ලොන්ග් ලෙග් ඩොජි එක. මේක ඩ්‍රැගන් ෆ්ලයි එක දෙන්න පුළුවන්. ඒතකොට මේ වගේ ඩොජි පැක් එකක් උඩ හැදෙනවා කියන්නේ ළමයි තනිකර මාකට් එක රිවර්ස් වෙනවා තමයි. හරිද? ඔයාලට පේනවා දැන් ගත්තාම අයින් කරලා ගන්න පුදුම වදයක් තියෙන මේකෙන් නම්. රයිට්.
ඔයාලට පේනවා මාකට් එක රිවර්ස් වෙන්න බලපලා තියෙන මේ ඩොජි පැක් එක රයිට්. ඔයාලට පේනවාද දැන් මේ වගේ තැනකදී මූලිකම දේ තමයි ලක්ෂණය තමයි දැන් මේ වගේ තැනකදී අපි බුලිෂ් ට්‍රේඩ් වලින් මාර විදිහට වැළකීලා ඉන්න ඕනේ. හරිද? ඒකට ඔයාලට මාර කොන්ෆිඩන්ස් එකක් තියෙන්න ඕනේ. දැන් සාමාන්‍ය මේ වගේ එකක් දන්නේ නැති එකෙක් බුලිෂ් ට්‍රේඩ් එකකට යනවනම් හරිද? දැන් ඔය රිටේල්ලා ගොඩක් එහෙම කරනවනේ. හරි මෙහෙම කැන්ඩල් තුනක් තිබ්බාම රයිට් එකක් බුලිෂ් එක. දැන් මෙතන මම හඳුනලා තියෙනවානේ දැන් සාමාන්‍යයෙන් එකවර බුලිෂ් කැන්ඩල් හොඳ මොමන්ටම් එකක් නැතින බුලිෂ් කැන්ඩල් තුනක් ආවම මොකද කරන්නේ? ඒකේ බුලිෂ් ප්‍රෙෂර් එක පොඩ්ඩක් අඩු වෙනවා. හීන වෙනවා. දැන් මේ වගේ ඩොජි පැක් එකක් එතන උඩ හැදුනා කියන්නේ කෙලිම මාකට් රිවර්ස්. හරිද? ඕවා අපිට මැජිසියන් ලා වගේ ඕවා රීඩ් කරන්න පුළුවන්. හරිද? දැන් සමහරක් අය කියනවා දැන් ඕක කියන්න තිබ්බේ මේ මාකට් එක වෙන්න කලින් යනකයි මේකයි කියලා. දැන් එහෙම මගුලක් මෙතෙන්ට ඇදලා ගන්න එපා. දැන් මම මේක ලෙසන් එකක් නුගන්නන්නේ. හරිද? තේරෙනවද? දැන් මම එහෙම ගොඩක් ඔපචුනිටි දීලා ඇති. හරිද? එහෙම රෙද්දවල නම් මේ channel එක අස්සේ කියවන් එන්න එපා. හරිද? තේරෙනවද? රයිට් ලෙසන් එක උගන්නන්නේ තිය අනිත් මිනිස්සුන්ටත් ඒක කියන්න කියන්නේ මේක ඉගෙන ගන්න දෙයක් තියෙයි. හරිද? මොකද මේක මගේ channel එක. මම ලෙසන් එක උගන්න තියෙන ඕන කෙනෙක් ප්‍රීවියස් ඒවා ගන්නවා. හරිද? රයිට්. තේරෙනවද? දැන් මෙච්චර දේවල් ඕගන්ට එඩුකේට් කරලා වට තනියම ගන්න බැරි නම් ඒක තමන්ගේ දුර්වලතාවය. හරිද? තේරෙනවද? රයිට්. ඉතින් ඔය ටික තමයි සරලව මට කියන්න අවශ්‍යුනේ. මොකක් හරි දන්න දෙයක් තිබුත් මම අහන්න. දැන් මෙතන බලන්න මෙතන ඩොජි පැක් එකක් ඇවිල්ලා තියෙනවා. ඩොජි පැක් එකක් කියලා කියනවා මේකට අපි. හරිද මේ? මෙතන ග්‍රේව් ස්ටෝන් තියෙනවා. එතකොට ඩ්‍රැගන් ෆ්ලයි තියෙනවා. ලොන්ග් ලික් තියෙනවා. රයිට්. දැන් මේ වගේ එකක් මේ යට දියාපුවාම මාකට් එක රිවර්ස් වෙනවා. රයිට්. ඉතින් ඔය ටික තමයි අද කියන්න ඕනුනේ. හරි අපි එහෙනම් ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා.